කොට තුරුලිය මල් වට බඹරු බමන විට සිය 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 දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහි වෙනවා එතකොට ගී පද සඳ පායන කොට තුරුලිය මල් වට බඹරු බමන විට සිය 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 දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහි වෙනවා එතකොට දඬුවැල් බෑමි සුවඳ දැනෙනකොට පඩුවන් අහසේ තරු පායන විට හෙටුමට නොහැකිව දෙලස වසන මට ඔබ ගැන සිහි වෙනවා එතකොට සිහිනය උපාදිනවා අරලිය ලන්ඩට සඳ පායන කොට දුරුලිය මල් වට බඹරු බමන විට සිය 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 දහසට සිහි වෙනවා එතකොට ගී පදලිය
මෙහි තියෙනවා සූර්යාව එකක් තියෙනවනේ. අත්තන අර කැම්පස් එකයි තියෙන්නේ. ඔව් KDU එකේ තියෙනවනේ. එතන මේ තියෙනවනේ මේ බොහොම ආකාරයි. එතන ට්‍රේනින් ස්කූල් එකක් තියෙන්නේ. අපි ඒක වැඩ කරා. එහෙමද? වැඩ කරා නෙමෙයි ඒක ලොකල් මැසින් එකක් ටීචර්. ඉතරනේ කැම්පස් වගේ නෑ ඉන්නේ. අර පොටි තමයි හැල්ලා. දෙපරක්. වා? දෙපරක්. තාතර ඉස්කේ තමයි දෙන්න. ඉස්කේට.
ගෙදර වතුරකට හරන් බලවට සේවමක්ස සුපර් PVC දැම්මම ඔය ප්‍රශ්න නෑනේ මට සුපර් PVC ලාංකීය විදුලියා ජනවර කාර්මිකයන්ගේ සුපිරි තේරීම ෆීනික්ස් සුපර් PVC සුපිරියක් තමයි Phoenix PVC වට SLS පත්තු සම්පූර්ණ සම්පයි විදේශවල කියවත් නම් කුරුණෑගල ග්‍රීන් වේ සඳහා බ්‍රහස්පතින්දා කාන්තාවන්ට ඉන්ටර්විව් පාස්පෝර්ට් නැතත් එන්න දැන් මම තන්න 13.50 ග්‍රීන් වේ ඒජන්සීස් කුරුණෑගල
ලස්සනට ලියන්න වැඩ පහසු කරන්න තුනිදු අභ්‍යාස පොත් දැන් තවත් අලුත් වෙලා හරි හරි wagan. මේකත් දුන්නේ නිවිදට දුන්නේ ඉතර චොම්බලක් හරිද අසුන දෙකෝදින කවදාත් නැහැ කියලා සමාමින් කියලා කතා කරනවා ඇත්තද කියන්නේ කියලා මගේ අත්මාලා තීතෙනි දෙවිදේ හරි ඕනම දෙයක් මට පුළුවන් නේද Nah, kita antar kita kantor saya. Kita kantor saya lah. Apa sih dia gitu?
ඔයාලට සන්තෝෂයෙන් ඉන්න කවුරු විශ්වාසවන්ත කිව්වත් ඔයාලා ඒකට විශ්වාසවන්ත මාත් එහෙමයි අද තාමෙන් මම මේ විදිහට කරගෙන ඉන්නේ නැත්තම ඔයාලා විදිහට පුතන මම ගිහලා බොන්න කියලා යනවා ඒක තමයි කිසි විදිහට කියන්නේ ඇත්තම මේක ප්‍රගිල හොඳින් අනිවාර්යයෙන්ම දෙන්න නෑ ඔයාලගේ කිසිම ඉතිකාරම් සම්බන්ධයක් දෙන්න ඇත්තමයි නේද නැතු පිළිකාර සංකේතයෙන් තමයි ලොකුනේ එක නගරයක බොහොම දක්ෂ තරුණයෙක් හිටියා. හැබැයි එයා හරිම දුකෙන් හිටියේ එයාගේ අසාර්ථක වීම ගැන. එයා බොහොම මහන්සි වෙලා වැඩ කරා. හැබැයි එයා බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය එයාට ලැබුණේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ කළා. එයා බලාපොරොත්තු වුණු ජීවිතය, බලාපොරොත්තු වුණු මූල්‍ය නිදහස එයාට තිබුණේ නැහැ. හේතුව හැම වෙලාවෙම එයා අසාර්ථක වුණා. සාර්ථක වෙන්න ඕනි කියන උත්සාහය මේ තරුණයාට තිබුණත් සාර්ථකත්වය හැම වෙලාවෙම තිබුණේ ඔහුට හුඟක් දුරින්. මේ නිසා මේ තරුණයා හිටිය හරිම කලකිරීම. හැමදේම එපා වුණු සිතුවිලි. එක දවසක් මේ තරුණයා තීරණය කරනවා තමන්ගේ නගරයට අල්ලපු නගරේ සෙන් මාස්ටර්ව ගිහිල්ලා හමු වෙලා ඔහුට මේ දේවල් ටික කියලා ඔහුගෙන් උපදේශයක් ගන්න. මේ තරුණයා සෙන් මාස්ටර්ව මුණ ගැහෙන්න යනවා. සෙන් මාස්ටර් හිටියේ නගරයෙන් ටිකක් ඈතට වෙන්න පුංචි කුටියක. සෙන් මාස්ටර් හමු වෙලා මේ තරුණයා කියනවා මාස්ටර් මගේ ජීවිතේ හරිම කනස්සල්ලේ පසුතැවීමෙන් කියාගන්න බැරි ආතතියකින් ගෙවන ජීවිතයක්. මම හැමදාම උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි මට මගේ මූල්‍ය නිදහස මම බලාපොරොත්තු වෙන ජීවිතය කවදාවත් මට ලැබුණේ නැහැ. මගේ උත්සාහයන් සියල්ලම වතුරේ ගියා කියලා හැඟීමක් මට තියෙනවා. ඇත්තම කියනවා නම් මාස්ටර් මට දැන් එපා වෙලා තියෙන්නේ. මොකද මේ කිසිම දෙයක සාර්ථකත්වයක් නැති නිසා. සෙන් මාස්ටර් මේ තරුණයා කියන දේ බොහොම සංසුන්ව අහගෙන හිටියා. එහෙම අහගෙන ඉඳලා මේ සෙන් මාස්ටර් ඊළඟට කළේ තමන්ගේ බල්ලා දිහාවට හැරිලා ඌළඟට යන එක. එහෙම ගිහිල්ලා මේ සෙන් මාස්ටර් කියනවා මං ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. හැබැයි ඊට කලින් ඔයාට පුළුවන් ද මගේ මේ බල්ලව ඇවිද්දවල එක්කන් එන්න. උදේ ඉඳන් ඌව ඇවිද්දවන්න එක්කන් යන්න මට බැරි වුණා. ඔයා ආපු ගමන් මං ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න කියලා තමයි සෙන් මාස්ටර් කිව්වේ. තරුණයා ඒ වැඩේට කැමති වුණා. කැමති වෙලා බල්ලවත් එක්කගෙන ඇවිදින්න ගියා.
පැය භාගයකට විතර පස්සේ ඔහු බල්ලත් එක්ක ආපහු ආවා. මේ තරුණයාගේ මූණ අලුත් වෙලා, ෆ්‍රෙෂ් වෙලා, අමුතු ජවයක් මූණේ තිබුණා. හැබැයි බල්ලා නම් හිටියේ හොඳටම හතිදලා. දිව එළියට එන තරමට බල්ලා හති හලනවා. සෙන් මාස්ටර් මේ වෙනස දැක්කා. දැකලා සෙන් මාස්ටර් මේ ගැන අර තරුණයාගෙන් අහනවා. ඔයා නම් ටිකක් ෆ්‍රෙෂ් වෙලා. ඒත් ඇයි මේ බල්ලා හති හලන්නේ? බල්ලට හොඳට මහන්සි වගේ. ඔය දෙන්නම ගියේ එකම පාරේ නේද? එකම වෙලාවට පිටත් වුණේ. අනිත් එක ආපහු දෙන්නම ආවෙත් එකම වෙලාවට. එතකොට ඇයි මේ බල්ලට විතරක් හති? එතකොට තරුණයා මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. මාස්ටර්, අපි දෙන්නම ගියේ එකම පාර, එකම මාර්ගයක. හැබැයි මේ බල්ලා තව බල්ලෙක් දැක්කහම ඒ බල්ලා පස්සෙන් වේගෙන් දුවගෙන යනවා. එහෙම ගිහිල්ලා ආපහු මං යන මාර්ගයටම එනවා. ටික වෙලාවක් මාත් එක්ක ඇවිදිනවා. ආපහු බල්ලෙක් දැක්කහම ඒක පස්සේ බුරාගෙන එලෝගෙන යනවා. එහෙම ගිහිල්ලා ඒ බල්ලොත් එක්ක පොර කාලා ආපහු මං යන පාරටම එනවා. මේව කීප සැරයක්ම වුණා. ඒකයි මේ බල්ලට මෙච්චර මහන්සි. ඒ කතාව අහගෙන හිටිය සෙන් මාස්ටර් hina වෙලා මෙන්න මෙහෙම කියනවා. ඔබ ඇහුවා නේද මගෙන් කොහොමද සාර්ථක වෙන්නේ කියලා? ඕක තමයි උත්තරේ. තරුණයා අහනවා මේ ඒකියු මාස්ටර් මට හරියට මේක තේරුන්නේ නැහැ. මෙහෙමයි. මේ බල්ලා වගේ ඔබත් ඉලක්ක ගොඩක් පස්සේ හඹාගෙන යනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔයා ඔයාගේ මූලික ඉලක්කෙන් ඈතට යනවා. අලුත් අදහස් පස්සේ ගිහිල්ලා ආපහු පරණ ඉලක්කෙටම එනවා. එතකොට ඔබේ ගමන හරියට ගිහිල්ලත් නැහැ. හැබැයි හුඟක් මහන්සි. කිසිම දෙයක් සාර්ථක වෙලත් නැහැ. අලුත් අදහසක් ආවහම ඔයාගේ මුළු අවධානයම ඒකට දෙනවා. ඒක පස්සේ හඹාගෙන යනවා. එතකොට ඔයා යන ඔයාගේ ඉලක්කෙන් ඔයාම ඈතට යනවා. ඔයාට සාර්ථක වෙන්න ඕනේ නම් මුලින්ම හරි ඉලක්කයක් හදාගන්න. ඒකට නිවැරදි සැලැස්ම